ආයිබෝවන් මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. මම අද කියන්න යන්නේ සරලව හරි විදියට වැරදෙන්නේ නැතිව කහබතක් හදාගන්න ක්‍රමයක් සහ කහබතට ගැලපෙන සුපිරිම මෙනු එකක් ගැන. හැමදාම හදන බත් එකට වඩා වෙනස් විදියකට ඔයාලත් කහබත try කරලා බලන්නකෝ. පොඩ්ඩෝ ඒ වගේම පවුලේ අය ආසාවෙන් කෑමට ගනීවි. දැන් අපි බලමු කහබත් එක හදන්න අවශ්‍ය ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවද කියලා. අපට මුලින්ම අවශ්‍යයි හීනියට කපාගත්තු ලූණු. මම මෙතන ලූණු ගෙඩි 2ක ප්‍රමාණයක් අරන් තියෙනවා. ඒ වගේම සුදු ලූණු බික් 2ක ප්‍රමාණයක්, කුරුඳු පොතු කිහිපයක්, ඒ වගේම එනසාල් කරාබු නැටි, අමු මිරිස් අවශ්‍ය වෙනවා. මම මෙතන රම්පෙ කැබලි කීපයකුත් අරන් තියෙනවා. දැන් non-stick pan එකකට තෙල් ටිකක් දාගෙන රත් කරගෙන ඉන්නවා. මම මෙතන අරන් තියෙන්නේ ඔලිව් ඔයිල් ටිකක්. ඔලිව් ඔයිල් දැම්මම සුවඳ වැඩි, ඒ වගේම තවත් රසවත් වෙනවා. මුලින්ම මං කුරුඳු පොතු, එනසාල්, කරාබු නැටි මේකට එකතු කරගෙන හොඳට බැදගෙන ඉන්නවා. ඊළඟට සුදු ලූණු ටික එකතු කරගෙන සුදු ලූණු ටික ටිකක් බැදෙන්න ඇරලා අපි කපාගත්තු ලූණු ටික එකතු කරගන්නවා. ඊළඟට රම්පේ, කරපිංචා, ඒ වගේම අමු මිරිස් එකතු කරගෙන අපි හොඳට මික්ස් කරගන්නවා. මේ ටිකක් රන්වන් පාට වෙනකන් අපි බැද ගන්න ඕනේ. අපි කහබත් එක හදනකොට අපි හාල් එක ගන්න ඕනේ කීරිසම්බ හාල් එක. කීරිසම්බ හාල් එක උයනකොට අපි තෙල් ටික එකතු කරගන්න ඕනේ ඒකේ හාල් ඇට ඇලවෙන්නේ නැති වෙන්න. මේ ගානට බැදුනට පස්සේ තමයි අපි කලින් තඹගත්තු කීරිසම්බ බත් ටික එකතු කරගන්නේ. ගෙදර කීරිසම්බ හාල් තිබුණු නැති හින්දා මම ගත්තේ සම්බ හාල් ටිකක්. සම්බහාල් වලිනුත් මේ කහබත හැදුවම හරිම රසයි. මම මෙතන සම්බහාල් ග්‍රෑම් 500ක් අරන් තියෙනවා. සම්බ බත් එක මේ විදියට ඔක්කොම දාගෙන මම මෙතන අරන් තියෙනවා පොල් බෑගක මුල් කිරි පීරිසි කෝප්ප 3ක්. කිරි ටික මේ විදියට බත් එකට එකතු කරගෙන අපි කහ කුඩු තේ හැන්දකුයි ලුණු කුඩු තේ හැන්දකුයි එකතු කරගන්න ඕනේ. දැන් මේ ටික හොඳට කවලම් කරගෙන විනාඩි 5ක් ලෝ හීට් එකේ වහලා තැම්බෙන්න තියන්න ඕනේ. දැන් විනාඩි 5කට පස්සේ ඇරලා ආයෙත් හොඳට කවලම් කරගෙන ආයෙත් විනාඩි 5ක් තැම්බෙන්න තියන්න ඕනේ. විනාඩි 5කට පස්සේ පියන ඇරලා හොඳට කවලම් කරගන්න ඕනේ. නැත්තම් පෑන් එකේ අඩිය අල්ලන්න පුළුවන්. මේ විදියට පියන අරගෙන ආයෙත් විනාඩි 5ක් අපි හොඳට කවලම් කර උයාගෙන ඉන්න ඕනේ. දැන් අපේ බත් එක හොඳට තැම්බිලා ඉවරයි. බත් ඇට ඇලෙන්නේ නැති වෙන්න අපි ලිප නිවාගෙන විනාඩි 5ක් වහලා තියන්න ඕනේ. විනාඩි 5කට පස්සේ අපි පියන ඇරලා ආයෙත් හොඳට කවලම් කරගෙන ඉන්න ඕනේ. මේ බලන්නකෝ අපේ කහබත ඇලෙන්නේ නැති ගානට ඇවිත් තියෙන්නේ. දැන් අපි මේක ලිපෙන් බාගමු. දැන් මං හදන්න යන්නේ මැලේ අච්චාරු වලට සමාන අච්චාරුවක්. ඒ වගේම මැලේ අච්චාරු වලට වඩා මේ අච්චාරුව හරිම රසයි. අපට මේකට අවශ්‍යයි ලොකුවට කපාගත්තු මාළු මිරිස්, ඒ වගේම ලූණු, කැරට්, අමු මිරිස්, ඒ වගේම අවශ්‍යයි අපට කුරුඳු පොතු කැබලි කිහිපයක්, එනසාල්, කරාබු නැටි, සෝයා සෝස්, ඒ වගේම තක්කාලි සෝස්, චිලි සෝස් අවශ්‍ය වෙනවා. දැන් non-stick pan එකක් ලිපේ තියලා මේ වගේ තෙල් ටිකක් දාගෙන තෙල් ටික රත් වුණාට පස්සේ එනසාල්, කරාබු නැටි, කුරුඳු පොතු ටික එකතු කරගෙන බැදගෙන ඉන්න ඕනේ. ඊළඟට අපි ලොකුවට කපාගත්තු කැරට්, අමු මිරිස්, මාළු මිරිස්, ඒ වගේම ලූණු එකතු කරගෙන ඉන්නවා. අපි මේ එළවලු ටික විනාඩියක් විතර බැදගෙන ඉන්න ඕනේ.
මේ ටික හොඳට බැදගත්තට පස්සේ අපි මුලින්ම තක්කාලි සෝස් හැඳි දෙකක් එකතු කරගන්න ඕනේ. ඊළඟට චිලි සෝස් මේස හැන්දකුයි සෝයා සෝස් මේස හැඳි දෙකකුයි එකතු කරගන්නවා. දැන් මේකට මිරිස් කුඩු මේස හැන්දකුයි ලුණු කුඩු තේ හැඳි කාලකුයි එකතු කරගෙන වතුර මේස හැඳි 3කුත් එකතු කරගන්න ඕනේ. මේ ටික දැන් හොඳට විනාඩියක් විතර උයාගෙන සෝස් ටික ඝන වුණාට පස්සේ ලිප නිමා ගන්න ඕනේ. මේ වෙලාවේදී අපි සීනි තේ හැන්දක් මේකට එකතු කරගන්නවා. සීනි එකතු කරාට පස්සේ මේ අච්චාරුවේ රස වැඩි වෙනවා. දැන් අපි මේ සීනි ටික හොඳට දිය කරගෙන ලිප නිමාගෙන ඉන්න ඕනේ. ඔයාලත් මේ වගේ අච්චාරුවක් ගෙදරදී try කරලා බලන්නකෝ. හරිම රසයි. කහපතට මේ අච්චාරුව විතරක් තිබ්බත් හරිම රසයි. මම මේ කහබත හදලා ඉවර වෙලා මේකට රටකජු ටිකුයි බැදපු ලුණු ටිකකුයි එකතු කරගත්තා. මේ වීඩියෝ එකේදී මම මුලින්ම ඔයාලට කිව්වනේ කහබතට ගැලපෙන මෙනු එකක් කියනවයි කියලා. ඒ මෙනු එක තමයි මේ තියෙන්නේ. පැණි රස අච්චාරුවකුයි ඒ වගේම බිත්තර තම්බලා බිත්තර තෙලේ බැදලා තමයි මම මෙතන අරන් තියෙන්නේ. මම මෙතන මස් උයාගෙන තියෙන්නේ මස් බැදලා ඒකට ගැලපෙන කරියක් හදලා කරිය එකතු කරලා තමයි මේ තියෙන්නේ. ඔයාලට මං කලින් වීඩියෝ එක මේ චිකන් කරිය හදන හැටි කියලා දීලා ඇති. මම මේ පරිප්පු එකත් හදාගෙන තියෙන්නේ ඒක තෙල් දාලා ඒකට උඩින් කිරි දාලා උයාගෙන. මම මෙතන තිරිඟු කල්ලක් කපාගෙන පෙති කීපයක් අරන් තියෙනවා. ඔයාලට පුළුවන් මේ අච්චාරුව හදා ගන්නකොට අච්චාරුවට මේ තිරිඟු ටික එකතු කරගන්න. මේ විදියට වැරදෙන්නේ නැතිව හරිම ලේසියෙන් ඒ වගේම රසට මේ වගේ කහබතක් ඔයාලට හදාගන්න පුළුවන්. ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් මගේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ආයෙත් දවසක මේ වගේ රසම රස රෙසිපි එකකින් හමු වෙමු. ඔයාලට බුදු සරණයි.